අද අපිත් එක්ක තව දෙන්නෙක් එකතු වෙනවා. ඉතින් ගාවට පොඩි දුරක් තිබිලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් පරවියන් නැල්ලේ උඩ තමයි අපි ඉන්නේ. මේ හරියෙන් තමයි වැටෙන්නේ දියල්ල පල්ලහැට. දියල්ල උඩින් බැලුවානේ. ඊළ බලමු පල්ලහැට. ඔන්න පරියන් නැල්ල ආවා. ගමේ ආච්චි කෙනෙක් අපිට හම්බුණා ඒ දියල්ල ගාව. යාලා තමයි දැනුවත් කරන්නේ. ඉතින් ඔව්. පරියන් නැල්ල බලන්න යන කට්ටිය අතර ලොකු උදව්වක් ඒක. ඔය හිරු එකේ ඉඳලා මගේ ඉව දාලා තෙන්නන්නේ ආරේ. හයි කරලා. ඔන්න ඉතින් අපි පරවියන් නැල්ලේ අද ඇවිල්ලා ඉන්නේ. අද අපිත් එක්ක තව දෙන්නෙක් එකතු වෙනවා. ඉතින් ඒ දෙන්නත් එක්ක තමයි අපි යන්නේ. ඉතින් දියල්ල තව මේ පාරේ යන්න තියෙන්නේ. ඉතින් අපිත් එක්ක යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. ගයන්. ඉතින් ගයන් කියන්නේ හොඳ ට්‍රැවලර් කෙනෙක්. ඉන්නවා කවුද අපේ රූබන් ඉන්නවනේ. හයි. මෙයා තමයි අපි අද ගයිඩ්. ඉතින් මේ පාරේ තමයි යන්න තියෙන්නේ. පොඩක් ඉස්සරහට යන්න තියෙනවා. මේ මෙතන බෝඩ් එකක් තියෙනවා ඕගලන්ට. අපි මොනුත් කියලා බලමුනේ කට්ටියම. ඉතින් අපි මේක ගොඩක් දවසක් ඉඳන් එන්න හිතන් හිටපු ට්‍රිප් එකක් තමයි පරිවියන් වල. ඉතින් අද ආවා. ඉතින් මේ අපි හිතුවට වැඩි එක්කන්ට විද්‍යාලය ගාවට ආවා. මෙතන තියෙනවා නාන තැනක් අනිවාර්යයෙන්ම නාන්න එපා. මේ මොකද ජීවිත අනතුරු සෑහෙන ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මෙතන බෝඩ් එකකුත් දාලා තියෙනවා. අපේ කට්ටියක් ඉන්නවා. ඔන්න ඉතින් දැන් පරවියන් නැල්ලේ උඩ තමයි අපි ඉන්නේ. මේ මෙතනින් පහළට තමයි වතුර වැටෙන තැන. පහළට යන්න පුළුවන්. අපි ඔතන පරිපෙලක් තියෙන උඩින් ඉතින් මේ පරිපෙලෙන් බැස්ස ගාමම එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනත් හරි ලස්සනයි ඒ තැන. එතන වරද්දා ගන්න එපා. ඔව් අනිවාර්යයෙන්ම එතනින් වම් අත පැත්තට එන්න ඕනේ. අපි දකුණු අත පැත්තට ගිහිල්ලා අපි කැලෑව ඇතුලින් කීරගෙන ගිහිල්ලා දියැල්ල හොයලා තමයි අපි ආපස්සට ආවේ. එතන බෝඩ් එකේ ඉඳන් පේන දුර. දැන් මට පේනවා ඒ තැන. හරියටම කියනවා නම් විනාඩියක දුරක්. මේ හරියෙන් තමයි වැටෙන්නේ දියල්ල පල්ලහැට. ඉතින් මේ මෙතන පොඩ්ඩක් අවදානම් ලිස්සන ගතියක් තියෙනවා. දියල්ල උඩින් බැලුවානේ. ඊළ බලමු පල්ලහැට. අපි උඩ ඉඳන් වීඩියෝ එක view එකේ බැලුවානේ. ඉතින් දැන් අපි දියල්ල පල්ලහැට ඇවිල්ලා තින්නේ. ඔන්න පරියන් නැල්ල ආවා. ගමේ ආච්චි කෙනෙක් අපිට හම්බුණා ඒ දියල්ල ගාවම මේ බයික් හැම දාන්න පුළුවන් ගියක්. යාලා තමයි දැනුවත් කරන්නේ. ඉතින් ඔව්. පරියන් නැල්ල බලන්න යන කට්ටිය අතර ලොකු උදව්වක් ඒක. මොකද මෙතන විස්තරයක්වත් කියන්න කිසිම කෙනෙක් නැහැ. ඔය හිරු එකේ ඉඳලා මගේ ඉව දාලා තෙන්නන්නේ ආරේ. මං හොයාගෙන එනවා ඒ ඇට් අරගෙන සෑහෙන ඔය කොළඹ පළාතෙන් ආවා. මං තමයි පාරට යන්නේ. මල්ලි මොකද හිතන්නේ මරු ඈ? මරු දුපිරි. ඔයාලත් ඇවිල්ලා බලන්න හරි ලස්සනයි. අනිවාර්යෙන්. අපි දැන් උඩට යන් අපි දියල්ල බලන්න දැන් අපි යනවා. දියල්ල බලන්න පල්ලහට යන්න අර මං කියපු පාරෙන් යන්න වෙන කොහෙන්වත් බලන්න එපා. එතනින් ගියා නේ හරියට. ඔව් එතන ගියාම අනතුරක් නැහැ. පාර මතකයිද? කේසෙන් මම දන්නවා නමුනා ගන්න. මේ වතුර වැඩි කවුරුත් බහින්න එපා. ඉතින් දැන් යන ගමන් ඉන්නේ මේ පොඩි කැලෑවක් වගේ තියෙනවා. ඉතින් ඒකේ මැදින් තමයි යන්න තියෙන්නේ. ඉතින් මේ හරිය වතුර සද්දත් ඇහෙන ඉස්සරහා මේ අපි දැන් දවල් වෙලා ගිහිල්ලා ඉන්නේ. ඉතින් එන්න මේ වගේ පාරක් තමයි තියෙන්නේ උතන. ගොඩක් ලස්සනයි මේ හරිය. ඉතින් අපි මේක ගොඩක් දවසක් ඉඳන් එන්න හිතන් හිටපු ට්‍රිප් එකක් තමයි පරිවියන් වල. ඉතින් අද ආවා. පොඩි ගමනක් යන්න තියෙනවා ඇවිදගෙන. ඉතින් ලස්සනයි කැලයක් මැදින් යන්න තියෙන්නේ. හරි ඔන්න එන අපි දැන් මේ පරිවියන් නැල්ල උඩට ඇවිල්ලා තින්නේ. එන පාර ගයන් ඉන්නවා. ගයන්ගෙන් අහලා බලමු කොහොමද කියලා.
අපි ඔතන පරිපෙලක් තියෙන උඩින් ඉතින් මේ පරිපෙලෙන් බැස්සේ ගාම්ම එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනත් හරි ලස්සනයි එතන. එතන වරද්දා ගන්න එපා. ඔව් අනිවාර්යයෙන්ම එතනින් වම් අත පැත්තට එන්න ඕනේ. අපි දකුණු අත පැත්තට ගිහිල්ලා අපි කැලෑව ඇතුලේ පීරගෙන ගිහිල්ලා දියැල්ල හොයලා තමයි අපි ආපස්සට ආවේ. එතන බෝඩ් එකේ ඉඳන් පේන දුර. දැන් මට පේනවා එතන. අන්න අතන මේ ඔයාලට වතුර අර වැටෙන තැනක් පේනවා. එතන ඉඳන් අපි ඉන්නේ දැන් ඇල්ලේ උඩනේ. මෙතන. හරියටම කියනවා නම් විනාඩියක දුරක් අපි දැන් ඊළඟට අපි පහළට ගිහිල්ලා බලමු දියැල්ලේ උස කොහොමද කියලා. ඔන්න ඔහමයි ඉතින් ගාන් කිව්වාගේ මේ දියැල්ල උඩ අපි දැන් ඉන්නේ. මෙතන අපි දැන් view point එකක් කියන්නේ මේ දියැල්ල බලන්න පුළුවන්. මේ හරියෙන් තමයි වැටෙන්නේ දියැල්ල පල්ලහැට. ඉතින් මේ මෙතන පොඩ්ඩක් අවදානම් ලිස්සන ගතියක් තියෙනවා. අපි එනම් මේ දියැල්ල උඩින් බැලුවානේ. ගිහලා බලමු පල්ලහැට. ඉතින් ඔන්න අපි දැන් පරිවියන් ඇල්ලට යන පාරේ මගක ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතන තියෙනවා නාන තැනක් අනිවාර්යයෙන්ම නාන්න එපා. මේ මොකද ජීවිත අනතුරු සෑහෙන ප්‍රමාණයක් තිබිලා තියෙනවා. මෙතන බෝඩ් එකකුත් දාලා තියෙනවා. අපි ඉතින් තව දියැල්ල ඉස්සරහටම ගිහිල්ලා බලමු. ඔව් ඒතර මේ නාන්න එපා කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතින් මේ මෙතන පොඩක් වතුර පාරක් තියෙනවා මේ හරියේ. අපේ කට්ටියක් තියෙනවා. ෆොටෝ ගහනවා. ගන් මොකද කියන්නේ වතුර ටිකක් මේ දවස්වල වැඩි නේ. පොඩ්ඩක් මේ පැත්තට පින්න ගතියක් තියෙනවා. ඒකත් එක්ක වතුර වැඩි වෙලා තමයි තියෙන්නේ. ඔයාලට දැක් ගන්න පුළුවන් මේ වතුර කිලෝ වැඩිද කියන එක. ඒක අපි තාම කියන්න ගාමු කියන්නේ නැහැ. අපිට දැන් අපි ළඟට යන්න එතනට ඉතින් ඔයාලත් බලා ගන්න පුළුවන්. වීඩියෝස් එක. අපි යමු. බලමු. ගන් මොකද කියන්නේ ඔන්න අපි දැන් භාගයක් ඇවිල්ලා ඉන්නේ නේ. අපි භාගයක් ඇවිල්ලා ඉන්නේ. පාර පොඩ්ඩක් ලස්සන වැරදුනා මේ ඒත් පාර හොයාගෙන අපි ආවනේ. ඔයාලත් එන්න අතන තියෙන බෝඩ් එකෙන් වම් පැත්තට තමයි එන්න ඕනි. බෝඩ් එකෙන් පල්ලෙහා පැත්තට. ඒ කියන්නේ පහළ පැත්තට. ගඟ ගලන දිශාවට තමයි එන්න ඕනි. අපි බලමු අපි ඉස්සරහට යන්. ටික දුරක් යන්න තියෙනවා. ඔන්න අපේ මල්ලි ඉන්නවා, හංසි ඉන්නවා. ඔක කියන්නේ දෙන්නේ. මේ මෙතන පොඩ්ඩක් ලොකු ඒරියක් ගඟ පේනවා. ඉතින් මේ ලස්සනයි. අර පැත්තෙන් මේ ගල් එහෙම අර වතුර ගිහින් මරුවා අප්පෝ මේ වැටේ ඔන්න ඇල්ල උඩ ඉන්නේ බල්ලන් ඇල්ල පේනවා ගිහිල්ලා බලමු පහළට. ඉතින් දැන් අපි ඇල්ල උඩින් ඇවිල්ලා බැලුවා. දැන් පල්ලහැට ගිහිල්ලා බලමු. මේ දවස්වල පොඩ වතුර මේ අඩුයි. ඒ කියන්නේ වැස්ස තිබ්බත් මේ හරියෙන් වතුර තාම ඇවිල්ලා නැහැ. ඉතින් වැස්ස දවස්වලට මෙන්න මේ හරියටත් වතුර එනවා. ඉතින් මේ හරිය ඉන්න එක පොඩක් අවදානම්. ඒ කියන්නේ හිතියට පොඩක් අවදානෙන් ඉන්න ඕන. වතුර උඩින් එන්න පුළුවන්. ඉතින් අපි දියැල්ලේ පල්ලහැට යන්න යන්නේ. මෙන්න මෙතන තියෙන පාරේ පල්ලහැට යන්න පුළුවන්.
දැන් මේ අපි දියල්ල උඩින් බැලුවනේ. ඉතින් දියල්ල උඩින් බලලා දැන් මෙතනින් තියෙනවා පාරක් ඒ හරියම පල්ලහැට යන්න දියල්ලට. දැන් මේ පාරේ තමයි යන්නේ. ඒකත් අර වගේම දෙපැත්තෙම ගස් තියෙනවා. එහෙම යන්න තියෙනවා. හෙලෝ ඔන්න ඉතින් දියල්ල උඩින් බැලුවනේ ඔයගොල්ලෝ. අපි උඩ ඉඳන් වීඩියෝ එක view එකේ බැලුවනේ. ඉතින් දැන් අපි දියල්ල පල්ලහැට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ කට්ටියක් ඉන්නවා. ඔන්න ඔහොමයි එතනින් යන්න තියෙනවා දියල්ල අතෙන්ට බලන්න පුළුවන්. ඉතින් මෙතන පොඩ්ඩක් සබත් වෙම ගලවලා යන්න. මොකද ඉස්සනවා මේ හරිය මේ වතුර නිසා. ඔන්න පරිගන්නල්ලා. ඒක තමයි සුන්දරත්වය. ඉතින් ගොඩක් ලස්සනයි දියල්ලනේ. හරිම ලස්සනයි. ඉතින් මේ අද අපි ආපු දවසේ ඇත්තටම වතුර වැඩි. ඔව් වතුර වැඩි ගොඩක්ම වැඩි. ඉතින් මේතුම වගේ අපිට ගහනවා. ඔව්. ඔයාලත් බලන්න. එනවා පරිගන්නල්ලා. කොහමද දියල්ල? ඉතින් දැන් ඔන්න අපි ඉන්නේ පරියන්නැල්ලේ පහළ. ඉස්සෙල්ලා අපි බැලුවේ පරියන්නැල්ල මේ උඩ ඉඳන් කඩා හැලෙන තැන ඉඳන්. දැන් තමයි පහළට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම කියනවා නම් පරිවැන්නැල්ල කිව්වට අපිට කියන්නේ එතන මැද ඒ ගල් කොටස පේන්නේ ඇත්තට අලියෙක්ගේ මොන වැලක් සහ අලියෙක්ගේ නළල තමයි අපිට පේන්නේ. ඉතින් ඇත්තටම තාමත් මනරම් දියැලක් ගොඩක් ලස්සනයි. ඔයාලත් අනිවාර්යෙන් මෙන්න බලන්න. ඇත්තටම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඔව් ඉතින් මේ ගාන් කිව්වා වගේම මේ ගොඩක් ලස්සනයි මෙතන. මේ අර දියල්ල උඩින් වැටෙනවා. ඉතින් ඒක මෙතන අර හැඩයක් තියෙනවා ඒ වගේ විශේෂ. ඉතින් මේ දවස්වල වතුර ටිකක් වැඩි. අපිත් ආවේ මෙන්න මේ හරියේ මේ එන්න තියෙනවා. අතනින් ඔයගොල්ලන් එන්න පුළුවන්. ඉතින් දියල්ලේ පොඩ්ඩක් අර පැත්තටත් යන්න පුළුවන්. මේ එනවනම් කට්ටිය පරිස්සමෙන් අර හරියෙන් ඇවිල්ලා අතනට ඇවිල්ලා එතන ෆොටෝස් ගහලා තිබ්බා ගොඩක් අය. නානේ කවදානම්. ඔව් මෙතන මේ හැමතැනම තිබ්බනේ පොත්. ඒ කියන්නේ නානේක හරිම අවදානම්. ඉතින් ගොඩක් පරිස්සමෙන් වතුර මේ ටික නම් උගක්ම වැඩි. නාන්න එපා කියලා තමයි කියන්නේ. ඉන්න යනවා. ඒක නිසා ඔයාලා මේ කාලේ එනවා නම් ගොඩක් අපි ආවේ වැහි කාලෙක නේ. ඔව් අද ඒ වුණාට වැස්ස ලොකුවටම නෑ. අද දවස් හොඳයි කියලා හිතනවා. අද දවස් ඇත්තට හොඳයි. නමුත් මෙහෙට මේ දවස් ටිකේම දානන්නේ පත වැසි නැති උනේ. ඉතින් අද දවස් ඇත්තටම හොඳයි. ඔයාලත් එනවා නම් එන්න ගොඩක් ලස්සන දියල්ලා. හෙලෝ මොකද ඉතින් මේ සුන්දරත්වයෙන් තමයි අපි මෙතනට හොයාගෙන ආවේ. ඉතින් ගොඩක් වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් අපි අද දවසේ තව යන්න ටෙලිස් ටිකක් ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් එක්කත් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අද දැන් පළවෙනියටම අපි ප්ලෑන් කරගත්තේ මෙතනට එන්න. ඉතින් අපි තව යන්න තියෙනවානේ. පොඩි පින්නකුත් දැන් එනවා. ඔව්. අපේ කට්ටිය ටිකක් ඉන්නවා. ගයන් ඉන්නවා. ආයේ කවුද? අයිත් ඉන්නවා අපේ. අපේ රූප ට්‍රැවල් ගයිඩ්. අපි ඊළඟට කොහෙද මල්ලි යන්නේ? කයනේ පොඩ්ඩක් ඉන්න. අයියෝ. එතන බෑනේ. බෑ. බර දෙන්න. අර මල්ලිව ගන්න. එන්න බලන්න. බෑ බෑ ගන්න. නෑ මං එන්න. අගේස්. මෙතන කැමු නෑ නේ. කවුද? මල්ලි මේ උල් තියෙනවා. හරි.
අපි එතර වුණා. හරි. ඔන්න එහෙනම් මෙතන පරිවෙන්නැල්ල මෙතනින් අපි වීඩියෝ එක නවත්තනවා. ඊළඟට අපි ලොකේෂන් එකත් එක්ක වීඩියෝ එක පටන් ගමු. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ දැන් ඒ ගමේ පදිංචිලා ඉන්න පරණ සීයා කෙනෙක් ගෙදරකට. ඉතින් එයා දන්නවා ගමේ විස්තර. එතකොට එතන නැතිවිච්ච අය ගැන පරණ විස්තර. ඉතින් අපි පොඩ්ඩක් අහලා බලමු. ඒ මරණ වැටුණාගෙන් පස්සේ මේ එන්නෙත් නෑ. ගල් ගුහා තියෙන ඒවා කරකන උඩට එන්න. ගැඹුරු අඩි 170ක් අපි දන්නේ ඊට පස්සේ තමයි. අඩි 170ක්. 170ක් ඔව්. සෑහෙන ගැඹුරක් තියෙනවා. ඔව් රහයන ගැඹුරක්. ඒකත් අර දන්නේ අර නාවික හමුදාවනේ එන්නේ ඔක ගන්න මරණ දන්නවම පොලිසියෙන් කතා කරගම එන්නේ ඒකත්. වැටුණා කියලා ආරංචි වුණා මේගොල්ලෝ. නෑ පොලිසියට මම කතා කරන්නේ වෙන කවුරුත් නෑනේ. පොලිසියෙන් ඇවිල්ලා බලලා ඉතින් ඒ අයිති පැතිරට කතා කරලා මරණය ගන්න දෙන්නේ කතා කරන්නේ හිට. වෙන කාටවත් බෑ ඉතින් අඩි 170ක් ඉඳෙන්න බෑනේ. ඔව් 170. 170. ඒ කිමිදිලත් මරණ උඩට එන්නේ නෑ. ඔගේ ගල් ගුහාවල් තියෙනවා කඩකොල ඉව අස්සට රදුනා උඩට එන්නේ. ආයි කියන්නේ ඇතුලේ හිර වෙනවා ඇතිනේ. ඔව්. ගල් ගුහාවක් අස්සේ තියෙනවා ඒක අස්සට ගියාම ආපහු එන්නේ නෑ. සෑහෙන දෙකින් ගැඹුරක් තියෙනවා නේද? ගැඹුරකට බහින්න තියෙනවා. ආදියලට යන ටික නේ. මෙතන වාහනේ එහෙම දාන්න පුළුවන් නේ ආවත්. ඔව් අර මේ දැනට අර ට්‍රැක්ටර් එකක් කැඩිලා මෙතන දරලෝඩ් එක බෑවට වාහන දාන්නේ මෙතන තමයි. එතන නේද? ඔව්. ඒ ටිකනේ. ඔව්. දියල්ලේ වතුර මේ දවස් නැති නේද? වතුර එච්චර වැඩිම තත්ත්වයක් නැහැ වතුර පෑදිල්ලට තියෙනවා. මේ අර පහුගිය ගිය මාසේ වගේ නම් බලන්නත් බැරි තරමට වතුර ගොඩ වැඩි දැන් වතුර වැඩි නෑ. දැන් සීමාව. ආච්චිත් ඉන්නවා. ආච්චි මොකද දියල්ල ගැන කියන්නේ? පාර ගැන කොහොමද කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට එන ගෙවල් පාර? අපේ පාර නම් සෑහෙන්න මේ අවලං වෙලා තියෙන්නේ. එන්න යන්න හරියම අමාරුයි. පාර සෑහෙන්න. මේ වාහනයක් ගන්නත් හරි. කොන්ක්‍රීට් හරි කරා නම් නේද? ඔව් කොන්ක්‍රීට් එකක් දැම්මම නම් හොඳයි කියලා තමයි අපි හිතන්නේ ඉතින්. කෑලි තමයි මේ කොන්ක්‍රීට් කරලා දුන්නේ අපට. වතුරෙන් නෑ වතුර ටිකයි අපට. වතුර ඉන්නේ නෑ ඉතින් අපි මෙහින් ඉතින් නලින් ගන්නවා. මේ බට දාලා ඉරලා මේ මෙතනින් ගන්නවා මේ ගඟෙන් ගන්නවා මැණික් ගඟෙන්. දුෂ්කර සාමාන්‍ය නෑ දුෂ්කර නෑ. ටවුන් එකක් ළඟ තියෙනවද? ටවුන් එක බඩල් කුඹුරේ ටවුන් එකයි. එතනට යන්න පුළුවන්. ඔව් බඩල් කුඹුරේ ටවුන් එකට යන්න පුළුවන්. ඔනේ ගමේ ආච්චි කෙනෙක් නේද? ගමේ ආච්චි කෙනෙක් අපිට හම්බුණා. ඒ ගෑල ගාවම මේ බයික් හැම දාන්න පුළුවන් ගියක්. ආච්චි සීයයි හරි හොඳයි. එන අයට මේ ආච්චි සීයා තමයි ගොඩක් යාලා තමයි දැනුවත් කරන්නේ. ඉතින් පරිවර්තනයල බලන්න යන කට්ටිය ඇත්තට ලොකු උදව්වක් ඒක. මොකද මෙතන විස්තරයක්වත් කියන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් ඒ ආච්චි සීයාට අපි ස්තුති වෙනවා. ඔව් ඕගොල්ලෝ අනිවාර්යෙන් ආවොත් ඉතින් සීයා තමයි ගමේ විස්තර දන්නේ නේද? ඔව්. ඔය හිරු එකේ ඉඳලා මගේ ඉව දාලවත් එන්නන්නේ අර මං හොයාගෙන එනවා ඒ ඇට් අරගෙන සෑහෙන ඔය කොළඹ පළාතෙන් ආවම මං තමයි පාරට යන්නේ. මේ දවස්වල කට්ටිය එනවද සීයා? දියල්ල පාර. මේ දවස්වල එන වාහන මග හරවලා යනවා පාර සවුත්තු වෙන්නේ. ඒ හින්දා නේද? ඔව්. මේ දවස්වල වැස්ස මෙහෙට තිබ්බද? ඔව් වැස්ස තිබුණා. වැස්සේට බලපාන්න පාර හොඳටම දීලා පාරවල් ඌමනා තැන් හදන්නේ නැහනේ. ඒකත් එක්ක නේද? ඔව්. අර ඊයේ පෙරේදා හදුවා ඕන ලස්ස 20 පාසිලා මේ ඌමනාවක් නැතිද නෑ කොනම වෙලාවක යන්න එන්න පුළුවන් ගැන මේ අමාරු තැනක් හදුවේ නෑ. අපි කතා කරලා බැලුවා අපිට ඉතින් අකටකඩ වෙනවා ඉතින් මේ මෙතනට නෙමෙයි මේක හදන්න ඕනේ මේ මුදල් මෙන්න මෙහෙමයි කියලා. අපිට ඌමනා තාලට කරෙන්නේ නෑ මේ කියන්නේ අපිට නෙවෙයි අර ඌමනා තැනක හැදෙන්නේ නෑ. ඒකයි. වාහනයක් ගන්න පුළුවන් තැනක ඒකයි කෑලි හදනකොට හදන්නේ. ඒක හරි. අපි උනුත් ගිහලා එන්න. හරි. ඔව්. අපි ඊළඟට යනවා දැන් පුත්තලට යන්නේ. පුත්තලට යනවා වැවකටත් යනවා. ඉතින් අපි කියලා බලමු.